සැසකන්නේ දෙනුවන් තාරකාදිලේ සනාරැඳේ සිතගාවමයි ඔබේ තාරකාවේ. Hi guys, ඔන්න අපි හෙට කැම්පින් යනවා. ඉතින් ඒකට ඕනේ බඩු ටික ගන්න තමයි දැන් යන්නේ. තරින්ද නම් ගෙදර නැහැ. මාව ගන්න යාළුවෙක් එනවා කිව්වා. අපි ගිහින් බලමු අපි කොහොමද මේකට ලෑස්ති වෙන්නේ කියලා. හායි. හායි තව කෙනා එකතු වෙනවා අපේ වැඩේට. මේ සඳුන් අයට 6000 දාමුනේ 6000 දෙන්නම් කිව්වා කියලා. මේ කවුද මේ පොතත් අරගෙන එන්න? කරලා ඉවර නොමැත දෙවියන. හායි. හායි. එලිසබට් ක්වීන් වහින්න යන්නේ. අන්න ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. තව අඩුයි හැබැයි. බඩු ගන්න. අනේ අපෝ වාටම වතුර අරක නැති වුණා නම් මම වාට මේක අරන් දෙනවා. ඒක හම්බුණානේ. තෝරන කෙනා අනුව අපි බලමු කපලා මැද සුදු වුණොත් එහෙම දාන කොමඩ ඔළුව මේ මේක හොඳ නැද්ද මේ ඒක තමයි මේ අගන් දෙන්න පොරයි ජිම් එකේ ඩම්බෙල් වලට වඩා පරයි මේ අන්නේ ලස්සන එක ගන්න මෙන්න මේක අන්න ඒක හොඳයි වගේ කරලා කැඩුණා එකක් එතකොට ෂා මගේ ඔළුව මොලයට මොනවද ඕනේ එයා බෑ එයා ඉක්මනට කුණු ගෑවෙනවා මං කැමති අරයට එයා වැඳේ ඉතින් එයා අරය වැඳේ තියාගන්න පුළුවන් පාය ගන්න එයා බරයි නේ යන්නේ උඩද ඩෙන් එපා ගුටි කන්න වෙයි එයා හොඳයි කොට්ටකට දිව මේ හරකගේ දිවද අනේ බොරු ඇත්තටම ඕ පැසෙන්ජර්ස් ඉස්කල් මේ අපිට විනෝද වෙන්න ආව කොමඩ් ගෙඩියක් ගන්න හොඳයි අතල මෝරලක් දන්නේ බෑ කහ පාට නැති නේ හොඳයි කියන්නේ කහ පාට රොබි ඩිච් එක මේ පත්තක්ක පත්ත අපේ ගමේ කියන්නේ මේකට පත්තක්ක කියලා නේ ඔයාලා මොනවද කියන්නේ ලක්න කොල්ලෙක් ඉන්නේ මේ කොල්ල මට හම්බුණා කියලා මම නම් දන්නේ බඩු වෙන වෙනම කියන්නේ බජට් එක බජට් මිචරගේ හට වැඩි ගහලා පුළුවන් නම් ටොපියක් කරේ අරන් පෙන්න මම මේකෙන්. මේක නේද?
රෙකමන්ඩ් කරන්න මේක. මොකද ඉතුරුනොත් මට ගෙදර ගියන්න පුළුවන්. මම තනියම ඉන්න මිනිස්සෙක්. 8යි 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 ඒක 9ක් ඉන්නෝනේ. එක බොට් එකකුත්. ඇවිල්ලා තියෙන පොතක ලියාගෙන පෑන තියාගෙන බඩු ගන්න. ඒකට පිටින් කිසිම බඩුවක් ගන්න බෑ. මගේ උත්සාහය කොහොම හරි මේක ගන්න ඕනේ බිලට කොහොම හරි. එක අම්මට මේක පෑන වගේනේ බං. මේක මෙහිම ගහන් ගිහලා මෙහිම කියලා මේක දෙමු. මේකත් ගත්ත කියමු. හොඳ අපි ගන්න යන්න මේක මේ කඩ බිත්තර එක මේක කොහොම හරි බිලට දාගන්න ගන්න බලමු මෙහිම කරගෙන අරන් ගිහිල්ලා. ඔහොම පේන්න ගෙනිච්චොත් බෑ. එමීට ගිහිල්ලා මේක කොහොම හරි ඉචෙල්ට කියන්නේ මේ පෑනින් ප්‍රයෝගයක් ගන්න කියලා. සඳහන් දැන් දාන්න යන්නේ. ඔයා ගහන්නේ ඔයාට ගන්න අපිට හොස්පිටල් යන්න ඕන. අයෝගේ නම් කොයිද? මොකුත් අරන් දෙන්නේ යන්නේ. කිසිම හැමදේම යෝජනා කරලු ඒ වුණාට සම්මත වෙන්න. බලමු සඳහන් අපි මිෂන් එක සාර්ථකද කියලා. මේක මෙහාට දෙන්න අරගෙන අනේ දෙන්න අනේ අම්මා ගන්න එක දැම්මේ. අනේ අප්පා අනේ කොහොමද මේ කරන් දෙන්නේ? මෙන්න ඉල්ලන්න මේක. යන්න කතතර වෙනවා. ගන්න. මිෂන් ෆේල්. මිෂන් ෆේල්. Hi guys. ඔන්න අද තමයි දවස. ඉතින් අපි යමු අද කැම්පින්. ඉතින් දැන් වෙලාව උදේ 4:00 ඉතින් අපි තමා පරක්කුම. අපි ඉතින් උදෙන්ම යන්න කියලා තමයි බැලුවේ. එහෙනම් ඉතින් යමු අපිත් එක්ක. Let's go. ඔන්නේ නම් දැන් තඳුන් පුතාව ගන්නයි අපි ආවේ. ඔන්න සඳුන්න ගත්තා අපි. මට අද යන්න තියෙන්නේ වාඩි වෙලා හතර එකේ. එහෙනම් ඔය අනිත් පැත්ත නගින්න. හරි ඒ පැත්තෙන්. අපි විතරයි පරක්කු කට්ටිය කුණුහරුප කියනවා. එහෙනම් අපි යමු. ගහන්න මේ මාව නිදිමතේම එක්කගෙන ආහන එකට දාගත්තම. දැන් දාගත්තා. දැන් අරන් යනවා. නිදාගත්ත විතරයි බං. ඒක මෙච්චර දෙයන්නේ. පුළුවන් තව පුළුවන්. හඳුන් කියන්න බලන්න S2 බලන්න S2. ආනේ නිදිමත විකාරේ මාව කැම්පින් එක යනවා. අදෝ කොක්පිට් එකේ දාව. ඔව් බා. බල එක එක කරේ 10 11 නිදාගත්තොත් ගහන වතුරේ. මොකද මට ඒ වෙලාවට තමයි මාව ඇක්ටිව් වෙන්නේ. මම නිදා මම ඒ වෙලාවෙත් දෙවෙනි වටේ ඇහැරෙනවා. ඊයේ ඔක්කොම මම ලෑස්ති කරේ. පුතු දෙකක් ගේන්න අමතක කළා. ඒ කියන්නේ තව ටිකක් වෙලා අපි මෙතන රැඳී සිටින වෙනවා. ඒ හින්දා මේ මම වාඩි වුණා. තේ හදන්නේ? තේ හදන්න මතක් කළා තින්ද. තේ දෙන්නේ නැතු දෙපන්දරේ. කන්තර මම වැඩ කරන අපි ආව සඳු සුබ උදෑසන. මම කම්මැලිම වෙලා තියෙනවා. ආයෙ බජෙක් අකුල නගනි අකුල දාපල්ලෝ. හරෝ සිරම
මොනවද ඒ මොනවද? මේ කැකිරි මේක ඇවිල්ලා ඉතියෝපියානු ලබ්බ. මේ අතගාටි බුල් වගේ අහුවෙ. කෝ එක ඕකේ බලන්න වේලා කියන්න රසද? හරි. ඔය මොකද ගත්ත එක? මම මේ ගත්තා අයිචි බනානා. අයිචි බනානා ඉන්නේ නංගිමේ අයිචි බනානා මේක තමයි මේ මක්සොට ගන්න අලුත් මේක. මේක තියෙන නගෝ එක විතරයි. මේ අයිචි කෙල්ල එක විතරයි මේක තියෙන්නේ. වාව්. අත්‍ර මේක. ඕකේ. ඔන්න දැන් සඳුන්ගේ එක හැදෙන්න යන්නේ බලමු අපි ඒක කොයි වගේ රේන්ජ් කියලා. ඔන්න සඳුන්ගේ බීම එක ඔන්න මේ ආවා. හැබැයි කැට් ලස්සන පාටක් නෑ. හිනා බීර බලන්න. කියන්න මම මොන රහක් දෙන්නේ? ඇටි කේල් කහේ තියෙදි කන වගේ බා. ඇටි කේල් ගහේ තියෙදි කනවා වගේ. ඔන්න මගේ එකෙන් බිව්වා. ඒක නම් පිස්සුවක්. ඒක රහයිනේ. අපි දැන් උදේ කෑම ගන්න වේලාවයි. කට්ටියම කනවා. කාලත් ඉවරයි. අපි දැන් අපි බලමු දැන් සඳුන් කන්නේ මොනවද කියලා. මාව ගත්ත බං ගියෝස. මේවා මේ අපිට මේ එකතු කරමු සල්ලි වලින් අරන් දෙනවා කියලා කිව්වා. කැමති දෙයක් ගන්න කියලා. කොහොමද මං ගත්ත කිව්වද? බොරුවනේ මගේ මුදලින් ගත්තේ. එදාකට ගියා උදේට කන්න. ඕලයාගේ කන වේලාවයි. මේ පැත්තේ. ඔව්වේ. ඈ? ආනියමයි. රැට් කැම්පින් කරන්නේ. නතර. මේකෙන් මේ දෙද්දකුත් ආ සුපර්මෑන් සුපර් ගර්ල් වෙනවා එතකොට. Snow White. කවුද ස්නෝ වයි? බුදු පුතේ අනේ අම්බේ
මට බෑ බා. බෝලේ මොකද ගත්තේ? ජින්ගල් එක. අපි තැනට ආවා. හරිම කූල් බලන්න මේ වතුර මේ මාරම ක්ලියර් වතුර ටික. ක්‍රිස්ටල් ක්ලියර්. ක්‍රිස්ටල් ක්ලියර්. මේ ගල් ටික ඔක්කොම පේනවා. නුගවිල් පුන් සඳරල් විසිරෙන වෙලේ මේ හසකන් මේ දෙනුවන් තාරකාදිලේ. ඔන්න එහෙනම් අපි කැම්පින් පොට් එකට ආවා. පොඩි බඩගින්නට ඉතින් මේ තියෙන්නේ අද අපේ බඩු ටික. මේ ටිකයි මේ වයි. කෙලින්ම සති දෙකකට ඉන්න බඩු කියලා. ආ මෙතන යටින්න ඕනේ නැහැ, නැවතලා ඉන්න පුළුවන්. මේ chef සමීර අම්මෝ දැන් මොකද්ද මේ කරන්න යන්නේ? හාල් එක තියන්න යන්නේ දැන්. මොකටද? රයිස් එකද? අපේ ළමයිගේ බඩවල් පුරවන්න. බලමු හරියට වතුර තියලා තියන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් කරන්නේ. වගේ කියනවල. මිම්ම මේ ඝන වනාන්තරේ මේ පැත්ත ඇදයි නෑනේ. අපි අද කරන්න යන්නේ කැම්පින්. මේ වගේ කැලයක් ඇතුලේ ඉදලක් හදලා තියෙන්නේ. මේ මට පොඩි ගලක් දෙන්න. හොඳේ ගල් නැහැ. තේජස් බදින තරින්ද මේ තියෙන්නේ අපේ නිදි යහන බෙඩ්රූම් එක. මේ හදපු පොඩි බඩගින්නට ඒවා. මේ තියෙන්නේ අපේ චූටි කැම්පින් එක. එනවා සිසෝක ප්‍රාන්තයේ ඉඳන් අපි එනවා අද රස සරණි සමග ඔබ සමග එකතු වෙන්නේ. සඳුන් සරණි. සඳුන් සරණි රස සරණි. තාම බිව්වේ නැහැ බොන්න හදනවා විතරයි. ඉස්සලා මේ කඩේ මේ සංගස්සේ පොඩක් ගන්න පුළුවන්ද පේන්නේ. පොඩ පේන්නේ ඇඩ් දාන්න. ඒ පොඩ ඔලුවට දාන්නකෝ. ඒ පොඩ ක්ලාස් එක දාගෙන ඉන්නේ ඇයි කියලා අහන්නේ. පොඩ ඇඩ් එකට දාන්න ගියේ පොඩ සමා වෙන්න. අන්න ඕක ඉගෙන කරලා. ආවය දෙන්න. ඒ කාවයියෝ. මේක මම මේ අපේ මේ මුහුදෙන් අල්ලගත්තේ මේක මේ තොකොනමේ බීච් එකේම තමයි මේක. මම මේ නිවාඩු දවසට යනවනේ මුහුද. හොඳයි මේක. මේ කොලයක් කාරේ කපලා මෙතන එදලා දෙන්න පුළුවන්. ඔක්කොම දාන්න. ඔව්. මේ තවත් මේ දරුවෙක් අපි එක්ක අපි සම්බන්ධ කරගත්තා. ඉතින් මේ සඳුන් මහතා අපිට කියන්න මේක කොහොමද මේක මොනවද එකතු කරලා ඔව් මේකට අපේ ගෙදර ඇත්තම තියෙන්නේ මම තනික පුද්ගලයෙක් හින්දා අපේ ගෙදර ගොඩක් දේවල් නැහැ. මේ සුදු ලුණු සහ මේ විජය මිරිස් කුඩු සහ විජේ 3-5 කුඩු. ඒ කියන්නේ විජේ බ්‍රෑන්ඩ් එකත් එක්කමයි නේ. විජේ බ්‍රෑන්ඩ් එකත් එක්ක. මොකද අපේ ගමේ මාතර රසයනේ. ඒක නිතරම දෙන්න ඕන අපි මෙහෙට. අපි මේ රසය බලමු කොහොමද මේ රස කියලා. ඔව් මම ඔයාලට ආරාධනා කරනවා මේක මේ රසට මෙහෙම ඔතන්න මේක අර මුලින්ම මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඔව් සුද්ධ කරලා අපි හොඳට මේකට දාලා තියෙන ටේස්ට් එක දවස් 3ක් තිස්සේ දාලා මේ සීතාගාරේ දාලා තිබ්බේ. අද ගෙනාවේ. පැය 5ක් එද්දී සීතාගාරේ. පැය 5ක් එද්දී හොඳට ඒකේ කූල් බහලා ගාන්න සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට දෙනවා ඔතන්න අපි. ඔතන් ඊළඟට මේ කොමඩු ගෙඩිය මත්තර වෙලා ඉන්න මේ අයියෝ පෙන්නන්න මේ කොමඩු වාස් හොඳට තද වෙන්න ඕන හොඳට. අන්න බං ඔළුව පෙන්න. අර ඔබතුමීට එච්චර ඔතන්න මේ පළපුරුද්දක් මදි වගේ නේද?
අපි නම් ඉතින් තනමල් විල ඉඳන් මොතරලනේ තියෙන තව එකක් උතන්න. තව එක ඔලුවට විතරක් ඉතුරු මතද? තව හොඳ එකක් A4 කොලයක් ගා ප්‍රමාණයට අරගන්න. හරි. ඔව් මේ නංගිලා හොඳ රස කෑම හදනවා. ඒ වුණාට මේ මාළුවෙක් මේ වගේ කරගන්න තාම අමාරුයි. හරි යන්න තව කොලයක් ගන්න. හරි ඉතින් අපි කියන්නකෝ මේ ඔයාට මොකද හිතෙන්නේ මෙතන මේ සුන්දර පරිසරයත් එක්ක? සුන්දර පරිසරයක ඇත්ත මෙහෙම අත්දැකීමක් විඳින්න ලැබිච්ච එක ගොඩක් හොඳයි. මොකද අපි මේ අපේ මේ වැඩත් එක්ක මේ ගොඩක් විසි වෙලා ඉන්නේ. ඔව්. ස්ට්‍රෙස් එක තියෙන්නේ හොඳට. මාළුවට වඩා හැබැයි පේස්ට් එක තියෙනවා වගේ මට පේන්නේ. හොඳ මාළුවා මේක. අර කූරේ ගහලා අපි මේක හදනවා නම් කූරක් හොයා ගන්නවා. ඔව් අපේ සහයට ගත්ත මේ අචිනි නංගි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔව් දැන් අපි යාට ආරාධනා කරනවා මේක මේ බාබිකියු එක සඳහා මේ යොදන්න කියලා. ඔබතුමා දාන්න ඒක. ඔව් මම මේ ලොකු එකක් මම මේ දාන්නම්. මේක මේ මෙහෙම දාලා ගොඩක් ඒවා තියන්න ඕන. ඔව් හොඳයි. රයිට් ඔබතුමියට ආරාධනා කරනවා දමන්න. සෑහක දෙනවා වගේ අකෝ. අර සෙල්ලම් ගෙදර උයනවා. බලමු මාතර රසයට විජේ ප්‍රොඩක්ට් සමග ඔබ සමග එකතු වන්නේ කොරලියා සහ දියකාවා. අතු පාඩද කියලා. cook with බණ්ඩාර. බන්ටි පවුලේ ප්‍රධාන ලොකු සමාජිකයා. සමාජිකයා මේ පාර අප්‍රේල් මාසේ අපි හිටවපු කොමටු පැලේ ගෙඩියේ පළවෙනි අස්වැන්න මේ. ඔව් පැලුවා. යාළුවෝ වෙනුවෙන් බලමු. බලමු ඇතුළත මොන පාටද කියලා. ඕ! එහෙනම් අරුමයක්. එහෙනම් පුදුමයක්. කවුද නේරුවේ ගෙඩිය? එහෙනම් සැබෑවක්. තනි බේරේ. තනි කොමඩුව. මම දැන් මේ බන්ටි අයියාගේ වැලෙන් කඩාගත් කොමඩු ගෙඩියේ රස බලන්නයි යන්නේ. බලමු අපි මේක ඇත්තටම රසද කියලා. මේක නම් සැබෑ රසයක්. අපිට කියන්න ඔයා කොහොමද මේක මේ රසට ගන්න මොනවද කරන්නේ? ඇත්තටම මම මේක විශේෂ දෙයක් යෙදුවේ නෑ. දිනපතා ගෙදරදී භාවිතා කරන ලුණු පොතු, සුදු ලුණු පොතු වගේ පොඩි දේවල් තමයි එකතු කරේ. මෙන්න අපි ඉස්සලා සමීර අයියට කියලා හදාගත්ත බත් එක. ඔහු ඇත්තට සැබෑම දක්ෂයෙක්. සැබෑම කුක් කෙනෙක්. බත් එක ලස්සනට තියෙනවා. ඔන්න ඒ හින්දා අපි දෙවනි හොදයට සමීර අයියට බාර දෙමු. දෙවෙනි එකත් ගහමුනේ. සඳරල් විසිරෙන වෙලේ මේ හසකන්නේ දෙනුවන් තාරකාදිලේ රන් රසුදල් මල් හසරල් සැසලෙන හදේ මේ නිකලල් ජීවනමල් මාලතී තිබේ वासना रेंदे नील नुगविल पुन संदरल
හසකැන්නේ දෙනුවන් තාරකාදිලේ රන් රසුදල් මල් හසරල් සැසලෙනා හදේ මේ නිකලල් ජීවනමල් මාලතී තිබේ ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ මා සංගවා තබයි ඔබේ රාජධානියේ මට වෙවි මට දැන් ගෙලින්න බෑ. ඔන්න අද අපි රෑ කෑමට කණ්ඩ හදන්නේ බන්ටි අයියාගේ රයිස්. බන්ටි රයිස්. මේ ඉන්නේ බන්ටි අයියා. ඇන්දකෝ කා මූණ පෙන්න. ඇන්දකෝ අමින වාට මම තව විතර දෙන්න මගේ ගන්න. සීම් හා නැහැමි ඇති ඕකේ ඔ මම චොත මත පොඩ්ඩක් පොඩ් බන්ටියක්ගේ පොඩ්ඩක් ඉන්න අන්න අතේ බලන්න ලස්සන. මෙන්න අපේ රයිස් එක. අයියේගේ හරි ඕකෙම කන්න. කාලා බලන්න රස කියන්න. ඔන්න මම ඉස්සෙක් එක්ක කන්න යන්න. කවද? රසයිද? හරි මාරම රසයි. බන්ටි අයියේ එහෙනම් අරිගතෝ අපිට ආලෝකයේ සහාය දැක්වූ සමීර අයියට thank you. හරිද කැමරා කරන්නේ bye. බයි හෙට උදෙන් හම්බෙමු. අපි එහෙනම් දැන් නිදා ගන්නයි යන්නේ. කාලා නිදා ගන්නවා. අපි නිදා ගන්නයි හදන්නේ. මේ තමයි අපේ පුංචි ගෙදර. පුංචි පැල. මේ ඉන්නේ සමාජිකයෝ. සමාජික නිදි බන්ටි රෙස්ටුරන්ට්. බන්ටි රෙස්ටුරන්ට් ඕබ්‍රාහි පාර්ශවයේ සතුටයි මේ අරක්කු හරහා කතාර ගලන්නේ. විල්බට්ලා සයිමන්ලා මේ විදිහට සතුටු වෙද්දි පරාජ වෙච්ච පාර්ශවයේ හිටියේ කන්නවත් බොන්නවත් නැති එකයි. මේක දාගෙන තමයි වැඩට යන කයියන්. අනේ මගේ දවස් සාර්ථක වේවා. සුරු ලතා අස්සෙන් පදින. ඉතින් අපි උදේම තේ එකක් බොන්නයි යන්නේ. බන්ටි අක්කගේ තේ. දැන් අපි ඊගලු දාලා තේ බොන්නයි හදන්නේ. හරිම අමාරු කාර්යයක් කරන්නේ. ඔව් අපිට කොටා ගන්න එකක් නැහැ. ඒ හින්දා පිළියෙම මේ ආකාරයට කොටා ගන්නවා. ජපාන් ඊගුරු ගොඩක් සැර නැහැ. ඒ හින්දා ටිකක් වැඩිපුර දා ගන්න ඕනේ සැර ගන්න. ඔන්න අතන තුන් දෙනෙක් ඉන්නවා නිදාගෙන අපි තේ හදනකම් එන්නේ නැහැලු එළියට. තේ හදනකම් බෙට්ටි එක අවශ්‍යයි නැගිටින්න. රසම රස තේ යන්නේ. තේ බොන්නයි යන්නේ. ප්ලේන් ටී. ඔව් ඇති. මට මේ මාළු බාන එක හදලා දෙන්න. දැන් අපි රොටි හදන වෙලාවයි.
ඒ මස හදන්න ගොයි. ඔන්න නැවතත් බන්ටි රෙස්ටෝරන්ට් එක වැඩ ආරම්භ කරලා තියෙන්නේ. කොයි අම්මා දාලා තියෙන්නේ? අන්න මාළු මූඩ් එක ආවා. අපිට කියන්න මොනවද ඒකට දැන් දාලා තියෙන්නේ? ඒවා රහස්. මේව රහස් අටවල පෙන්වන්න අපේ. වව් සුවඳයි. මොකක්ද දැන් මේ කරන්නේ? ඔන්න අද අපේ බන්ටි අයියගේ බන්ටි අක්කගේ ඇනිවර්සරි එක අපි ඒක දැන් තමයි දැනගත්තේ. ඉතින් මම එයාලට හાર્ට් එකක් හදුවා රොටි එකකින්. බලන්න එක හાર્ට් එකක් වගේ පේනවද කියලා? ඔන්න හાર્ට් එක ගහන්න යන කන පිට. අපි කැම්පින් ගහුවේ අන්න අතන. මෙන්න මෙතන තමයි අපි කැම්පින් ගහුවේ. ඔය කට්ටිය උදේට උයනවා තාම. මේ තියෙන අපේ උදේ කෑම වේල රයිස් තියෙනවා, චිකන් කරි එකක් තියෙනවා, ලුණු මිරිස්. එතකොට රොටි තියෙනවා මෙතන. මෙතන බාබකියු එකක් යනවා. මෙතන පාන් තියෙනවා. මෙතන තියෙනවා කොත්තුවක්. ඔන්න ඔහොමයි අපේ උදේ කෑම වේල සැකසුනේ. කන්න යන්නේ අන්න චිකන් චිප් එක දාගත්තා. කාලා කියන්නේ? නෑ අපි. නෑලු අරන් යන්න. කොසයිද? ජීවිතේ වාසනා රැඳේ මල් මුතුලෙන් නිල් තුරුවෙන් සකුණ විචිතයේ මා සංගවා තැබයි ඔබේ රාජධානියේ ඔක්කොම වාස් කරනවා. ඉතින් ගයිස් අපි දැන් යන්නයි යන්නේ. මේ තමයි මහා වික්‍රමයේ පෙන්වූ ඒ අසම සම බෝතලය. 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 අපි ඔක්කොම මේ කුණු ටික අස් කරා. ඔක්කොම තිබ්බ විදිහටම ආයි තියෙනවා. මේක තමයි ඉතින් අපේ කැම්පින් vlog එක. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. බයි බයි.